බැලුව මේක අපිට දැනගන්න පුළුවන් මේ වාර්තා කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම මේ වෙනකොට කියන්නේ මේ රජය පත්වීමට පෙරම අන්තර්ජාලය තුල මේ සියලුම දත්ත ඔබට මට පවා බලා ගන්න පුළුවන් මට්ටමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිස්ටම් එක හැදිලා තිබුණේ. අපිට දැන් ගියොත් පුළුවන් වෙබ්සයිට් එකට බලා ගන්න මොනවද හිඟ මේක 100%ක් සාර්ථක සම්පූර්ණ නොවෙන්න පුළුවන්. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ම තමයි ඒක පවත්වාගෙන යන්නේ. හැබැයි ඒ දත්තය සාමාන්‍ය වැසියෙක්ට උනත් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඊළඟට දැන් මේ හැමතිස්සෙම බෙහෙත් වල සැරින් සැරේ ප්‍රශ්න එනවා. දැන් රජයෙන් කියන්න හදනවා අපි ළඟදී ආවේ අපි දන්නේ නැහැ කලින් ප්‍රශ්න මොනවද කියලා. අපි දැන් ගියොත් වෙබ්සයිට් එකට 2020 ඉඳන් 2025 වෙනකන් මොන බෙහෙත් වලද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ, මොන බෙහෙත්ද නවත්තලා තියෙන්නේ, නවත්තපු බෙහෙත් වලින් ආයි මොනවද ආපහු පටන් ගන්න පුළුවන් උනේ, මොන බෙහෙත්ද සම්පූර්ණයෙන්ම බ්ලැක් ලිස්ට් කරේ, මොන ටෙන්ඩර්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරේ, මේ සියලුම දත්ත ඕනම කෙනෙක්ට අමාත්‍යවරයාට නෙවෙයි, නැත්තම් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට නෙවෙයි, සාමාන්‍ය පුරවැසියෙක්ට උනත් අන්තර්ජාලය හරහා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා.